අතීත මතකයක් මම මතක් කරන්නම්. ඔයාට මතකද කොණ්ඩයව? කොච්චර පොලිසිය විසින් කොච්චර දේවල් විකෘති කරමින් ඒක පවත්වාගෙන ආවද? අවුරුදු 16ක වගේ පොඩි ළමෙක් තරුණ පිරිමි ළමෙක් අත්අඩංගුවට ගත්ත සැකකරුවා මෙයා කියලා. ඊට පස්සේ කොණ්ඩයව අත්අඩංගුවට ගත්තා මේ තමා සැකකරු වරදකරු කියලා. ඒ දරුවාගේ පියාට පවා සැකය යොමු කළා ඔහුවත් තාඩන පීඩනයට ලක් කරන්න සැලැස්සුවා. සමාජයේ පීඩනය ඔවුන්ටත් යොමු කළා. හැබැයි අන්තිමට බලද්දී වෙනම කෙනෙක් තමයි වරදකරුවා වෙන්නේ. කොණ්ඩයාගේ අයියා මට මතකයි තියෙන්නේ. ඒක තමයි DNA වල අර ඔව්. ඒතකොට ඔය DNA බැලුවනේ මට මතකයි DNA බැලුවා කියලා. DNA ගැලපීමකට වඩා එහෙම තමයි වෙන්නේ. එහෙම තමයි දේවල් වෙන්නේ. මෙයා අර හාවගේ කතන්දරය අහලා තියෙනව නේද? කැලේකට හාවෙක්ක දැම්මලු. හාවෙක් අතැල්ලා ලෝකේ ඉන්න හැම අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමේ පිළිවෙල තියෙනවනේ එක. පොලිසිය පිළිවෙල තියෙනවනේ ලෝකේ හැම රටකම. අහලා නැති මේ කතාව. මම හිතනවා ගොඩක් ඒක ප්‍රසිද්ධයි. හාවව අල්ලන් එන්න කිව්වලු. හැම රටකම පොලිසියට ඒක බැරි වුණාලු. ලංකාවේ පොලිසියෙන් ගියාලු කැලේ ඇතුළට. විනාඩි 10ක් විතර යනකොට තටි වලේක් උස්සන් ආවලු. වලේක් උස්සන් ඇවිල්ලා කිව්වලු වෙන්න කිව්වලු හාවා. ඒක සංවිධායක මණ්ඩලයේ කිව්වලු දැන් FBI එක එංගලන්තේ තියෙන මේ මොකද්ද මේ ස්කොට්ලන්ඩ් යාඩ් එක මේ ඔක්කොම ටික අසමත් වැඩි. හාව අල්ලගන්න බැරුණා. ලංකාවේ පොලිසිය දෙතුන් දෙනෙක් ගිහිල්ලා වලෙක් උස්සන් ඇවිල්ලා සංවිධායක මණ්ඩලයේ ඉස්සරහට දැම්මලු. මෙන්න සර් හාවා කියලා. ඊට කිව්වලු නෑ මේ වලෙක් නේ කියලා. කීපම් මොකද කියලා නෑ සර් මම තමයි හාවා කිව්වලු. ඔක තමයි කතාව. මන් තමා හාව කියන එක මම ඒ කෑල්ල දැකලා තියෙනවා. ඒක හරියට මම අර කතාව දැකලා නෑ. ඉතින් මේ ඇත්තරම හරි කනගාටුදායක එහෙම සිද්ධ වෙන එක. ඉතින් මේ අපිත් සතුටු වෙනවා පුවත් වලින් එහෙම නිවුස් බලද්දී හවසට එහෙම පුතක් අපිට අහන්න හම්බුනොත් අපි සතුටු වෙනවා. අපරාධකාරයෙක් මරුවේ කණේ කමන්නේ. මම නම් එහෙම. ඇයි අපරාධකරුවෙක්මද? අන්නේ ප්‍රශ්නේ ඔයගලන්ට එන්නේ නැද්ද? මෙයා අපරාධකරුවෙක්මද? ඇයි මැරුවේ? ඇයි මෙයාව උසාවියට දාලා නඩුවක් අහලා නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකළේ? ඔච්චර සාක්ෂි සහ සාධක තියෙනවා නම්